හායි යාළුවනේ කොහොමද ඉතින් අදත් පිළිගන්නවා අපේ මధు වැන්නුවා YouTube channel එකට ඔයගොල්ලන්ව. ඉතින් අදත් රසම රස රෙසිපි එකක් අරගෙන තමයි අපි ආවේ. චොක්ලට් ස්විස් රෝල් කේක් එකක් පෑන් එකක ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිය ගැන තමයි අද අපි අරගෙන ආවේ. ඉතින් පොඩිම පොඩි අමුද්‍රව්‍ය කිහිපයක් තමයි අපිට මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපිට මේ රෙසිපි එක හදාගන්න අවශ්‍ය වෙනවා පාන් පිටි මේස හැඳි 6ක්, සීනි මේස හැඳි 4ක්, ලොකු බිත්තර 2ක්, ඒ වගේම පොල් තෙල් මේස හැඳි 1මාරක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයක්, චොක්ලට් පවුඩර් මේස හැඳි 1ක්. ඉතින් මුලින්ම අපි බිත්තර දෙක වෙන වෙනම කඩාගෙන භාජනයකට එකතු කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒකට අපි සීනි මේස හැඳි 4ක ප්‍රමාණය එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට බීට් කරගන්නයි අවශ්‍ය. දැන් මේක විනාඩි දෙකක් විතර හොඳට බීට් කරගත්තට පස්සේ අපි මේකට පොල් තෙල් මේස හැඳි 1මාර එකතු කරගන්නවා. දැන් මේ මිශ්‍රණෙත් අපි හොඳට බීට් කරගන්න ඕන. හොනින් බීට් කරගත්ත මිශ්‍රණයට අපි ඊට පස්සේ පාන් පිටි, ඒ වගේම බේකින් පවුඩර්, චොක්ලට් පවුඩර් එකතු කරගෙන මේ විදියට පෙරේනයක් ආකාරයෙන් අර බීට් කරගත්ත මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් මේ ටික මෙන්න මේ වගේ හලාගෙන ඉවර වෙලා හොඳට මිශ්‍ර කරගන්න ඕන. මෙන්න මේ ආකාරයේ කේක් මිශ්‍රණයක් තමයි අපිට මේ ටික එකතු කරගත්තට පස්සේ එන්නේ. ඉතින් අපි දැන් කේක් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම පෑන් එකක් රත් වෙන්න තියලා ඉවර වෙලා ඒ පෑන් එකේ පොල් තෙල් චුට්ටක් තවර ගන්න අවශ්‍යයි. දැන් අපි හදාගත්ත කේක් මිශ්‍රණය මෙන්න මේ විදියට පෑන් එකට එකතු කරගන්න ඕන. මේ විදිහට දාගත්ත මිශ්‍රණය විනාඩි 3ත් 4ක් දක්වා ප්‍රමාණයක් මෙන්න මේ ආකාරයෙන් වහලා අපි තියාගන්න ඕන. දැන් විනාඩි 4කට විතර පස්සේ අපි පියන ඇරලා බැලුවම කේක් එක හොඳට හැදිලා තියෙනවා. දැන් අපි මේ කේක් එක පරිස්සමෙන් ලන්ච් ෂීට් එකකට හරි ඔයිල් පේපර් එකකට හරි මෙන්න මේ විදියට දාගන්න ඕන. දැන් අපි මේ කේක් එක රෝල් එකක් ආකාරයට මෙන්න මෙහෙම ලන්ච් ෂීට් එක ආධාරයෙන් හදාගන්න ඕන. මේක ඉතාමත් පරිස්සමෙන් තමයි කරන්න ඕන මොකද කැඩෙන්න පුළුවන් අපි මේක රෝල් කරගනිද්දී. රෝල් එකක් ආකාරයට හදාගත් අපේ මිශ්‍රණය ශීතකරණයේ සාමාන්‍ය කොටසේ විනාඩි 15ත් 20ක් අතර ප්‍රමාණයක් තියන්න අවශ්‍යයි. දැන් අපි අයිසින් එක හදාගන්න තමයි මේ යන්නේ. ඉතින් අපිට ඒකට අවශ්‍ය වෙනවා බටර් ග්‍රෑම් 50ක්, ඒ වගේම අයිසින් ෂුගර් ග්‍රෑම් 60ක් හා චොක්ලට් පවුඩර් මේස හැඳි 1ක ප්‍රමාණයක්. දැන් මේ ටික අපි හොඳට කලවම් කරගන්න අවශ්‍යයි අයිසින් එක හැදෙනකම්. මෙන්න මේ වගේ අයිසින් මිශ්‍රණයක් තමයි අපිට හදාගන්න පුළුවන්. දැන් අපි විනාඩි 15ක් 20ක් විතර ශීතකරණයේ තිබ්බ මිශ්‍රණය අරගෙන අර අයිසින් ටික තවර ගන්න තමයි යන්නේ. ඉතාමත් පරිස්සමින් තමයි මේක කරගන්න අවශ්‍ය.
මේ විදිහට අයිසින් ටික හොඳින් තවර ගත්තට පස්සේ අපි කලින් වගේම නැවත රෝල් එකක් ආකාරයට මේ කේක් එක ඔතාගෙන ශීතකරණයේ සාමාන්‍ය කොටසේ විනාඩි 15ත් 20ක් අතර ප්‍රමාණයක් තියන්න ඕන. ඉතින් විනාඩි 20කට පස්සේ කෑලි කපාගත චොක්ලට් රෝල් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඉතාමත් රසවත් මේ චොක්ලට් රෝල් එක. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක ගෙදරදී හදලා try කරලා බලන්න. මොකද හරිම පහසුයි. ඒ වගේම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් විතරයි මේක හදාගන්න යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේක ගෙදරදී හදලා try කරලා බලන්න. ඉතින් යාළුවනේ මේ වගේ රසවත් වීඩියෝ ඔයගොල්ලෝ දිගටම බලන්න කැමති නම් මතක ඇතුව අපේ මధు වැන්නුවා YouTube channel එක subscribe කරන්න. ඉතින් ආයි රසවත් රෙසිපි එකකින් හම්බෙනකන් අපි අදට ගිහිල්ලා එන්නම්. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න කියලා ඉල්ලනවා. bye bye. බුදු සරණයි.